අද මම මේ වීඩියෝ ගෙනල්ලා තියෙන්නේ මේ ස්ක්‍රීන් එකේ පේනා වගේ AI වලින් ෆොටෝස් WhatsApp එකෙන් මේ වගේ AI ෆොටෝස් හදාගන්න පුළුවන් සුවිරිම ක්‍රමයක් සම්බන්ධ. ඔයාට WhatsApp එකෙන් ඕන තරම් මේ වගේ හදන්න පුළුවන්. රුපියලක්වත් වියදම් වෙන්නේ නැහැ. පැකේජ් බයි කරන්න. ඔයගොල්ලෝ වෙන වෙබ්සයිට් වල හදන පැකේජ් එකක් බයි කරන්න. මේ වගේ කිසි දෙයක් අවශ්‍ය නැහැ. ඔයාට අවශ්‍ය දේ ඉංග්‍රීසි වලින් විස්තර කරාම ඔයාට ඒකට දාලා ෆොටෝ එක හදලා දෙනවා. එහෙනම් ආ වීඩියෝ කරලා මේ වගේ ෆොටෝස් හදන්නේ කොහොමද කියලා කතා කරමු. දැන් මම ඕගොල්ලන්ට සරලව කියලා දෙන්නම් අපි කොහොමද මේ විදිහට AI ෆොටෝස් ක්‍රියේට් කරගන්නේ WhatsApp app එක use කරලා කියලා. මතක් කරනවා ඔයා මේ වීඩියෝ එක බැලුවට පස්සේ ඔයාට යම්කිසි වැදගත්කමක් තියෙනවා කියලා හිතනවනම් සහ අපේ channel එක ඔයාලට ඉදිරියේදී වටී කියලා හිතනවනම් අනිවාර්යයෙන්ම subscribe කරලා එකතු වෙලා ඉන්නත් කියලා මතක් කරනවා. මුලින්ම ඔයගොල්ලෝ කරන්න තියෙන්නේ මෙන්න මෙතන update කියන option එක touch කරගන්න. update කියන option එක කියන්නේ WhatsApp status එකක් දාන තැනට එන සරලවම කිව්වොත්. ඊට පස්සේ WhatsApp status එක අපි public කරන්නේ මෙතන add status කියන තැන touch කරගන්න. ඊට පස්සේ අපිට මේ interface එක එන්නේ අපි වෙනද දාන විදිහ නම් වීඩියෝ එකක් හෝ ෆොටෝ එකක් select කරන option එකනේ මෙතනින් මේ උඩ text layout voice සහ AI images කියන option එකක් තියෙනවා. අපිට වැදගත් වෙන්නේ මේ AI images කියන option එක. අපි මේ AI images කියන option එක touch කරගන්න ඕනේ. මේ විදිහට touch කරගත්තට පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. දැනට මේගොල්ලෝ නිකන් අර අපිට ෆොටෝස් වගේක් මේගොල්ලෝ නිකන් ඔටෝම ජෙනරේට් කරලා දෙනවා. ඒ කියන්නේ විවිධ ටෙම්ප්ලේට් වලට අනුව එක ටෙම්ප්ලේට් වලට අනුව අපිට විවිධ ෆොටෝස් වර්ග ක්‍රියේට් කරලා දෙනවා. අපිට එතකොට දැන් මෙතන බලා ගන්න පුළුවන් නිකන් බර්ත්ඩේ කේක් එක ෆොටෝ එකක් තියෙනවා. සරලව අපි දැන් මෙන්න මේ වගේ ටිකක් ලස්සන ෆොටෝ එකක් ගමුකෝ. මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මේකේ තියෙනවා බෙඩ් එකක්. ඒ කියන්නේ ඇඳක් මුහුද යට තියෙන ඉමේජ් එකක් තමයි මේගොල්ලෝ තියෙන. අපි ඒක ටච් කරාට පස්සේ මේ විදිහට ලෝඩ් වෙනවා. හොඳ මේ වීඩියෝ එකේ මම ඕගොල්ලන්ට කියලා දෙනවා වගේ අයිඩියා එකක් තියෙනවා. ඒක අනුව ක්‍රියේට් කරන විදිහත් කියලා දෙනවා. දැන් සරලව කියලා දෙන්නේ මේගොල්ලෝ දීලා තියෙන ටෙම්ප්ලේට් එකකින් අපි කොහොමද දෙයක් කරගන්නේ. මේ විදිහට ආවට පස්සේ බලා ගන්න පුළුවන් මේ වගේ ලස්සන ඉමේජ් එකක් ක්‍රියේට් වෙලා තිනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති මේක හයි ක්වොලිටි. ඒ කියන්නේ ඇත්තටම හොඳ ක්වොලිටි එකක් තියෙන ෆොටෝ එකක්. ඊට පස්සේ උදාහරණයක් විදිහට හිතමු ඔයා මොකක් හරි ඔයාට මේක අවශ්‍ය වෙන්නේ thumbnail එකක් හදන්න වෙන්න පුළුවන්. ඔයාගේ මොකක්ම හරි graphic designing වැඩකට වෙන්න පුළුවන්. ඔයාගේ YouTube වීඩියෝ එකකට වෙන්න පුළුවන්. YouTube thumbnail එකකට මං වගේ ඕනම ඔයාගේ වැඩකට අවශ්‍ය වෙන දෙයක් මේකෙන් හදාගන්න පුළුවන් සරලව. එතකොට මේවා ඉදිරියේදී තවදුරටත් අප්ඩේට් වෙනවා. මොකද මේ දැන් මේක ආපු ගමන් එතකොට මේවා තව ඉස්සරහට අපිට සිංහලෙන් හදාන්න පුළුවන්. ඒගේ ඔප්ෂන් ගොඩක් වැඩි වෙන නිසා ඉදිරියේදී අපිට මේ ලොකු දේවල් කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි හිතමු ඔයාට මෙන්න මේ ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරගන්න ඕන කියලා. කරන්න තියෙන්නේ මේ ෆොටෝ එක සිලෙක්ට් කරලා මෙන්න මෙතන උඩ මේ ෆොටෝ එකේ කැමති දෙනා ටච් කරගෙන ඉන්න. ටච් කරගෙන හිටියට පස්සේ මෙන්න මේ විදිහට එනවා. save photo report to meta කියලා. මේ save photo කියන දේ ටච් කරාට පස්සේ මේක ගැලරියට save වෙනවා. ඒක සරලව පැහැදිලි වෙන්නේ නැති. ඊට පස්සේ දැන් මම කියලා දෙනවා කියවනවාට කොහොමද වෙනම අපි අපේ අයිඩියා එක අනුව ෆොටෝ එක ක්‍රියේට් කරන්නේ ඒකත් කියලා දෙනවා. ඒක කියලා දෙන වීඩියෝ එක අවසානයේ. ඊට පස්සේ මෙතන දැන් උදාහරණයක් විදිහට ඔයා මේ තෝරගත්ත ටෙම්ප්ලේට් එකක් ඇතුලේ ඔයාට හිතමු මේක චේන්ජ් එකක් කරන්න ඕන කියලා. ඔයාට කරන්න දෙන්නේ මෙතන මේක් චේන්ජ් කියන තැන ටච් කරලා ඔයාට මේක එඩිට් එකක් කරන්න ඕන නම් එඩිට් ටච් කරලා උදාහරණයක් විදිහට ඔයාට මොන හරි ඇඩ් කරන්න ඕන. අපි හිතමු මේකට තව මොන හරි තව මොකෙක් හරි සතෙක් ඇඩ් කරනවා. එතකොට ඔයාට ඇඩ් දෙන්න පුළුවන්. නැත්නම් මේකේ ඉන්න කෙනෙක් රිමූව් කරනවා රිමූව් දෙන්න පුළුවන්. නැත්නම් මෙතන චේන්ජ් එකක් වෙනවා නම් චේන්ජ් දෙන්න පුළුවන්. දැන් මොන හරි ඇඩ් කරනවා නම් ඇඩ් දීලා අපි මෙතන ඇඩ් කරමු. ඊට පස්සේ මෙතනින් ටයිප් කරන්න ඕනේ. please මේ විදිහට අපි ටයිප් කරමු. please add cat කියලා ටයිප් කරනවා. නිකන් අපි සරල කමාන්ඩ් එකක් දෙන්නේ මේකේ. මේ විදිහට නැවතත් ලෝඩ් වෙනවා බලා ගන්න පුළුවන්. එතකොට මේකේන අවුට්පුට් එක මම ඔයගොල්ලන්ට පෙන්නන මොනවද කියලා. දැන් ඔයගොල්ලෝ තියෙන ෆොටෝ එක හරියට බලා ගන්න. ඊට පස්සේ ක්‍රියේට් වෙන ෆොටෝ එක. දැන් මෙතනින් ඔන්න බලා ගන්න පුළුවන්. ඇඳ උඩින් මේ විදිහට පූසෙක් ඉන්නා වගේ ෆොටෝ එකක් හදලා දීලා තියෙනවා. දැන් සරල ෆොටෝ එකක් ක්‍රියේට් කරගෙන මේගොල්ලෝ දීලා තියෙන ටෙම්ප්ලේට් එකට එඩිට් එකක් කරන විදිහ කියලා දුන්නා. දැන් මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් ඩවුන්ලෝඩ් කරන විදිහත් කියලා දුන්නා. ඒ කියන්නේ කොහොම හරි ෆොටෝ එකක්. ඊට පස්සේ ඔයාගේ අදහස අනුව ඒක කොහොමද කරගන්නේ? කරන්න තියෙන්නේ මෙච්චරයි. අපි දැන් මේ විදිහට එනවනේ AI photos කියන තැන ටච් කළා. මෙතන තියෙනවා describe an image කියලා. මේක ටච් කරගන්න. මෙතන ටච් කරගත්තට පස්සේ සරලව ඔයගොල්ලන්ට ඇඩ් කරන්න පුළුවන්. අපි හිතමුකෝ මෙතනින් please make අපි logo එකක් හදන්න නිකන් දීලා බලමු create වේද කියලා. please make logo name හිමන්සන ඇකඩමි. දැන් මගේ channel එකේ නම දාමු. මේ සරලවම AI පොඩි ක්‍රියේෂන් එකක් කරලා වෙන්නන්නේ. එතකොට මම කෝවා පොඩි logo එකක් හදන්න කියලා ඉවරලා හිමන්සන LK කියලා. දැන් අපි බලමු මොකක්ද output එක කියලා. final output එක මේ විදිහට බලා ගන්න පුළුවන්. නිකන් සාමාන්‍ය logo එකක් හදලා දුන්නා. එතකොට ඒ කියන්නේ ලොකු high quality එකක් නේද? අපි logo එකක් හදාගන්න දෙන තරම් quality එකක් නෑ. අපිට දැන් මේකේ logo එකක් හදනට වඩා දැනට අපිට මොකක් හරි ඒ කියන්නේ අපිට නිකන් අර පින්තූරයක් වගේ create කරගන්න පුළුවන්. අපි හිතමු please අපි දැන් මෙතනින් ඇඩ් කරමු create see picture කියලා නිකන් සරල කමාන්ඩ් එකක් දෙන්න. දැන් මේ විදිහට මම ඇඩ් කරේ මුහුදක පින්තූරයක් හදන්න කියලා. මේ විදිහට අපි ඇඩ් කළා සරල කමාන්ඩ් එකක්. ඒතකොට මේ කමාන්ඩ් එක අනුව එන අවුට්පුට් එක බලමු. එතකොට ඔයාට මේකෙන් මේ විදිහට බලා ගන්න පුළුවන් ෆොටෝ එකක් ආවා. දැන් අපි මේ විදිහට හිතමු. දැන් අපි හිතමු ඔයාට WhatsApp app එකේ logo එකක් ඕන කියලා. දැන් මම සරලව මේ විදිහට මේ WhatsApp logo
මෙන්න මේ විදිහට ටයිප් කරනවා. දැන් ඔයාලට සමහරවිට WhatsApp logo එකක් Google එකේ ටයිප් කරලා ගන්නකොට මේකෙන් ටයිප් කරලා ගන්න එක තරමක් ලේසි. ඒ නිසා බලමු මොන වගේ output එකක් එයිද කියලා මේ විදිහට බලා ගන්න පුළුවන්. logo ටිකක් ආවා. logo කිහිපයක්. ඒතකොට මේකෙන් ඔයාලට කැමති එකක් download කරගන්න පුළුවන්. එතකොට අර සමහර කට්ටියට ප්‍රශ්න එනවානේ අනිත් අයගේ photo use කරාම copyright ප්‍රශ්න එන්න පුළුවන්. ඒ නිසා thumbnail වලට copyright ප්‍රශ්න එන නිසා ඒවා එන්නේ නැහැ. මොකද ඔයගොල්ලෝම මේ විදිහට AI එකක් කරා create කරගත්ත නිසා. ඊට පස්සේ දැන් මේ විදිහට ඔයා කැමති idea එකක් අනුව මේ create කරගන්න පුළුවන්. අපි හිතමුකෝ make dog picture කියලා. මේ විදිහට බල්ලෙක්ගේ ෆොටෝ එකක් අපිට දෙන්න කියලා. කියන හදලා දෙන්න කියලා මම සරල කමාන්ඩ් එකක් දුන්නේ. ඒකට අනු වෙන output එක අපි බලමුකෝ. මේ විදිහට ඔයගොල්ලෝට බලා ගන්න පුළුවන් හොඳ output එකක්, high quality output එකක් දීලා දෙනවා. ඔයාලට දැන් ඔයගේ මොකක් හරි production වැඩකට thumbnail එකක් හදාගන්න මොකක් හරි වැඩකට ඕන නම් මේක කෙලින්ම ඔයගොල්ලන්ට background remove කරලා ගන්න පුළුවන්. හොඳ quality එකක් තියෙන ෆොටෝ එකක් create ලා තියෙන download කරන විදිය කියලා දුන්නා. මේ විදිහට තමයි මේකෙන් අපි photos හදාගන්න. සහ මේකේ තව option එකක් තියෙනවා. ඒකත් මම පොඩ්ඩක් පෙන්නන්නකෝ. මම දැනට මේ විදිහට ගිහිල්ලා නැවතත් මෙතන මේ AI කියන තැනට ගිහිල්ලා ඔයගොල්ලෝ පෙන්නන්න. මේ විදිහට මොකක් හරි දැනට තියෙන template එකක් touch කරනවා. මේ විදිහට මම ඒ ටෙම්ප්ලේට් එක ටච් කරාට පස්සේ මෙතන මේක් චේන්ජ් කියන තැනට ඉස්සලා අපිට පොඩි වීඩියෝ එකක්. ඒ කියන්නේ මේක 100ට 100 ඒ කියන්නේ මේකේ ලොකු දෙයක් දැනට බලාපොරොත්තු වෙන්න බෑ. ඒ කියන්නේ දැන් ආරම්භයේදී ඒ නිසා මේක මෙතන දෙන ඇනිමේට් කියලා මෙතන ඇනිමේට් පොඩි වීඩියෝ එකක් ක්‍රියේට් කරලා දෙන මේක ක්වොලිටි එක ගත්තත් අර සාමාන්‍ය ක්‍රියේටිව් අතින් ගත්තත් මේක ටිකක් ඉච්ච ලොකු දෙයක් කරගන්න බෑ අපිට. මේක අපිට දැනට කරගන්න පුළුවන් හොඳ ලෝගෝස්. ඒකේ ලෝගෝ ගන්න හොඳ AI ඉමේජස් ක්‍රියේට් කරගන්න පුළුවන් මෙන්න මේකෙන්. දැන් බලන්න අර පොඩි වීඩියෝ එකක් ක්‍රියේට් කරලා දුන්න මේක එච්චර ලොකු ක්වොලිටි එකක් නෑ. මම කලින් කරනකොට බලා ගන්න පුළුවන්. ඒ නිසා දැනට අපිට මේකෙන් ලොකු වැඩක් කරගන්න පුළුවන් ඉන්නේ AI ඉමේජස් ක්‍රියේට් කරගන්න පුළුවන්. මම හිතනවා මේ වීඩියෝ එක කොහොමද වැදගත් වෙන්නේ නැති කියලා. වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතන වීඩියෝ ලයික් එකක් දාන්න සයිඩ් එකේ සෝෂල් මීඩියා ශෙයාර් කරලා කොහොමද නේ අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.